හැමෝටම සුබ දවසක් කියලා අද දවසෙත් අපි ප්‍රාර්ථනා කරනවා. ඔන්න උදෑසනම අපි වීඩියෝ එකක් ඔයාලට ගේන්න ඕනි කියලා හිතුණා. ඒ වෙන කිසි දෙයක් පෙන්වන්න නෙමෙයි. අද දවසේ අපේ ගෙවත්තේ අපි හදලා තියෙන කෝලියාස් වර්ග ඔයාලට පෙන්වන්න ඕනි කියලා හිතුණා. මුලින්ම මගේ channel එක subscribe කරලා තියෙන ඒ 19 දෙනාටම මම ගොඩක් ස්තුතියි කියනවා. ඒ වගේම මේ වගේ ලස්සන වීඩියෝ බලන්න, පුංචි දේවල් බලන්න කැමති ඔයාලා අපේ channel එක subscribe කරන්න කියලා අපිත් ආදරෙන් ඉල්ලනවා. අපි එහෙනම් යමු වීඩියෝ එකට. මේ තියෙන්නේ ඔයාලට පෙන්වන්න ඕනි කියලා හිතුන පළවෙනි කෝලියස් වර්ගය. මේක ඊටාම ලස්සනයි. උඩින් හැදෙන දළු බලන්න. මේ තියෙන්නේ මෙන්න මේ විදිහට. කොලේ ටිකක් පරණ වෙනකොට මෙන්න මේ පැහැයට හැරෙනවා. දල්ල මෙන්න මේ විදිහට තියෙනවා. උඩින් එන කොළ ටික. ඒක ඇත්තටම ඉතාම ලස්සනයි. බලන්න කොළයක ලොකු මේ වගේ එන පුංචි පුංචි අතු මේ හැමතැනම තියෙන පුංචි පුංචි අතු ඒ වගේ එන මේ තියෙන පුංචි පුංචි ඉති කැබිලි මේ ඉතින් ඔයාලා කැමති කෙනෙක් ඉන්නවා නම් අපිට කමෙන්ට් එකක් දාලා ඉල්ලන්න. අපි මල් සේල් නම් කරන්නේ අපි මල් පැල දකින්න ලස්සන තැනකින් ඒවා ගෙනල්ලා ගෙදර ලස්සන කරගන්න හිටවනවා. ඔයාලා කැමති නම් ඉල්ලන්න අපි ඔයාලට එවන්නම්. ඔයාලගේ නිවස මේ විදිහට ලස්සනට මේ වගේ හදා ගන්න ඕනි නම් කැමති අය අපෙන් ඉල්ලන්න. අපි යන් ඊළඟ කෝලියස් පැලේ බලන්න. මෙන්න තියෙනවා ඊළඟ කෝලියස් පඳුර. බලන්න එක කොළ පාටට හුරුයි. ගොඩක් කොළ පාට ගතිය තියෙනවා. අර පැලේ ගොඩක් රතු පාට ගතිය තිබුණා. මේක ගොඩක් කොළ පාට ගතියක් තියෙනවා. ඒකත් ඇත්තටම ලස්සනයි. මේ බලන්න කොළයක් ලං කරාම ඔයාලට කොහොමද පේන්නේ කියලා. මේ බලන්නකෝ. ඒකේ හොඳට අර තෙතමනේ වගේ තියෙනවා නිතරම. ඉතින් මේ අපි අම්පාරේ ඉන්නේ. ටිකක් හරි අමාරුයි මේ දවස්වල ගොඩාක්ම තද පෑවිල්ලක් තියෙනවා. මල් පැල ටිකක් පරිස්සමට බලා ගන්න ඕනේ. හරි අමාරුයි නැත්තම්. මේකෙත් පුංචි පුංචි ඉති කැබිලි මේ විදිහට එනවා. අපි ඉතින් ඒවා ඉල්ලන අනිත් කවුරු හරි ආස වෙලා ඉල්ලුවොත් හොඳින් හදාගන්න කෙනෙක්ට දෙනවා. නැතුව නිකන් අර දකින්නට ආසාවට ඉල්ලන එක නෙවෙයි ඉතින්. අපි දන්නවනේ මෙයා මල් වලට ආදරේ, මෙයා ඇත්තටම සාත්තු කරලා හදයි කියලා. එහෙම කෙනෙක්ට අපි ඇත්තටම ඉතා ආදරෙන් මේ දේවල් දෙනවා. මේ තියෙන්නේ මගේ දෙවෙනි කෝලියාස් වර්ගය. බලන්න එක ලස්සනයිද කියලා අපිට කමෙන්ට් කරන්න. මේ එක එක වර්ග වලට නම් තියෙනවද කොහොමද කියන නම් දන්නේ නැහැ අපි. කෝලියස් කියලා තමයි ඉතින් හඳුන්වන්නේ. දන්නේ මේ විදිහට. මල් ගැන වැඩි දුර දන්න කෙනෙක් ඉන්නවා නම් අපිට කමෙන්ට් කරලා මල් වර්ග වල නම් කියන්න. ඔයාලට ඉතින් වාහන යන එන සද්ද ඇහෙයි. මොකද අපි පාර ළඟ තමයි ඉතින් ගෙදර තියෙන්නේ. හරි අපි යන් එහෙනම් අපේ තුන්වෙනි කෝලියස් පැලේ බලන්න. මේ තියෙන්නේ තුන්වෙනි කෝලියස් පැලය. අරක දෙක අපි තියලා තිබ්බේ වැරන්ඩ එක ළඟ. මේක තියෙන්නේ එළියේ. මේකේ මේ තාම තද රෝස පාටක් තියෙන්නේ. ඒක රතු පාටක් නෙමෙයි රෝස පාට. වටේට දුඹුරු පාටට එනවා. කොළේ පරණ වෙනකොට ගොඩාක්ම දුඹුරු වෙනවා. කොළේ අලුතෙන් තියෙනකොට කොළ පාටට තියෙනවා. ඒකෙත් මේ ඉල්ලන අයට අපි අතු දෙනවා. මේ චූටි චූටි අතු කැබලි එනවා. ඉතින් කැමති අය ඉල්ලනවා නම් මේ ඇත්තටම ඉල්ලන්න අපෙන් අපි ඒක ඔයාලට එවන්නම්. මල් වලට ආසයි ගොඩක් YouTube එකේ ඉන්නවා කියලා අපි දන්නවා. ඔයාලට අපි ආදරෙන් මේ දේවල් එවන්නම්. ඔයාලා කැමති විදිහට ලස්සනට ඒවා හදලා අපිටත් වීඩියෝ එකක් දාන්න, ෆොටෝස් එකක් එවන්න. මේ තියෙන්නේ මගේ තුන්වෙනි කෝලියස් වර්ගය. එහෙනම් අපි ඊළඟ කෝලියස් පැලේ බලන්න. මෙන්න තියෙනවා ඊටාම ලස්සන කොළයක් නේ. ඔයාලට පෙන්නන හතරවෙනි කෝලියස් පැලේ මේක. බලන්න ඒක. මේ තියෙන්නේ දේ. මේක බලන්නකෝ.
අපේ වීඩියෝස් බලන්න කැමති කට්ටිය මේ වගේ මල් වර්ග බලන්න කැමති කට්ටිය අපිට කමෙන්ට් කරන්න අපේ channel එක subscribe කරන්න. මේකත් ඇත්තටම ගොඩක් ලස්සනයි. මේ පේන විදිහටම කොළේ ඇත්තටම ලස්සනට තියෙනවා. ඔයාලා කැමති කට්ටිය කමෙන්ට් කරන්න. කැමති ඕනි කට්ටිය ඉල්ලන්න. අපි ඔයාලට මේ දේවල් එවන්නම්. මේ 4 වෙනි කෝලියස් වර්ගය. මම අපි යන් ඊළඟ කෝලියස් පැලේ බලන්න. මෙන්න තියෙනවා අපේ ඊළඟ කෝලියස් පැලේ. මේකත් අපි වරන්ඩක ඇතුලේ තියලා තියෙන්නේ. ඔයාලට මේ පේන විදිහටම ඇත්තටම මේ කලර් එකෙන්ම ලස්සනටම තියෙනවා. බලනකො එක ලස්සනයිද කියලා. මේ ඒකේ කොළේ ටිකක් දිගයි මේ විදිහට. ඔන්න අපි ඈතට කරලා පෝච්චියම පෙන්නුවාම ඇත්තටම මේ කලර් එක ඒ විදිහටම තියෙනවා. මේකට අවුව වැටෙන්නේ නම් පොඩ්ඩක් හවස් වෙනකොට විතරයි. තද අවුවට නම් කෝලියස් ඔරොත්තු දෙන්නේ නැහැ මම දන්න විදිහට. අපි ඉතින් ඒ වර දවල් අවුවට නිරාවරණය වෙන්න තියන්නේ නැහැ. හවසාර ඉර බැහැගෙන වගේ යන අවුව මේවට වැටෙනවා. එතකොට මේ මල් ටික ලස්සනට හැදෙනවා කියලා අපි විශ්වාස කරනවා. කෝලියස් වර්ගවලට ගොඩක් තද අවුව ඔරොත්තු දෙන්නේ නැති වෙයි. මේකට ඉතින් අපි හවසට වතුර කෝප්පයක් වගේ ගෙනල්ලා දානවා. ඒ විදිහට තමයි ඉතින් නඩත්තු කරන්නේ. වෙන කිසිම පොහොර වර්ගයක් නම් ඇත්තටම අපි දාලා නැහැ. මේ තියෙන ස්වභාවිකවම මේ වතුර වලින් විතර පෝෂණය වෙලා හැදිලා තියෙන්නේ. අපි යන් ඊළඟ කෝලියස් පැලේ බලන්න. මේ තියෙන තවත් වර්ගයක්. මේ ගහනම් ඇත්තටම මේ කප්පාදු කරන්න ඕනේ. මෙන්න මේ විදිහට හැම තැනම වැවිලා තියෙනවා. නමුත් මේ දවස්වලට මෙහෙට ටිකක් පායන එක වැඩිනේ. ඉතින් ඒ නිසා මේ කපන්න බයයි. වැස්ස දැන් පටන් ගන්නවා. එතකොට මේක ලස්සනට කප්පාදු කරලා මේ රිකිලි වෙන තැන්වල හිටවන්න බලාපොරොත්තු වෙනවා. බලන්න මේකත් ලස්සනයිද කියලා ඔයාලට කැමති අය ඉන්නව නම් ඉල්ලන්න. අපි ඔයාලට එවන්නම්. අපි යමු එහෙනම් තව පැලයක් බලන්න. මේ තියෙන අනිත් එක. ඒකේ නම් සම්පූර්ණ කොළේ මේ විදිහට කොළ පාටට තියෙනවා. ඇතුලෙන් ලා රෝස පාට ගතියක් තියෙනවා. ඒක තමයි මේ කොළේ. නේ. ඒකත් ඇත්තටම ලස්සනයි. මේකේ තව එකක් තිබ්බා මම ඔයාලට කලින් පෙන්නුවා. මෙතන ඒ රෝස පාට මේ ටික කළු පාටට. මේකේ මේ ටික රෝස පාටයි මේ ටික කොළ පාටයි. විවිධ වර්ග ගොඩාක් තියෙනවා මම දැකලා තියෙනවා. YouTube එකේ කෝලියස් වර්ග ගොඩාක් තියෙනවා. කෝලියස් වර්ග එච්චර ලොකු ගාණක් වෙන්නේ 150ක් 200ක් වගේ තමයි වෙන්නේ. මේවා ඉක්මනට වවා ගන්නත් පුළුවන්. මේකටත් මම ඊටාම ආසයි. මේකේ කොළේ හැඩයට ආසයි. මේ අර කලින් පෙන්නපු එක වගේමයි. නමුත් මේකේ ඒක ගොඩාක් දුඹුරු පාට ගතියක් තියෙනවා. මේක ලා කොළ පාට ගතියක් තියෙන්නේ. ඇත්තටම මල් වලට කැමති අය ඉන්නවා නම් කමෙන්ට් එකක් දාලා ඉල්ලන්න. අපි ඔයාලට ඇත්තටම මේ දේ ලබා දෙනවා. ඔයාලා එක අපි ඒවන එක අරහා ඔයාලා එක මිලදී ගන්න. අපිට කිසිම ගාස්තුවක් අවශ්‍ය වෙන්නේ නැහැ. මල් වලට ආදරේ අය ආසාවෙන් අපි ඉල්ලන්නේ. බලන්නකෝ කී ලස්සන. ඔන්න මං චුට්ටක් ඈතට ගිහිල්ලා ගන්නම්. බලන්නකෝ. හරි එහෙනම් යාළුවනේ. අපි අද වීඩියෝ එකෙන් සමුගන්නවා. ඔයාලා අපේ channel එකට කැමති නම් subscribe කරන්න, පුංචි අපිට අත්වලක් වෙන්න, උදව්වක් වෙන්න, කමෙන්ට් කරන්න. අපි නැවත වීඩියෝ එකකින් හම්බ වෙමු. එතකම් පරිස්සමින් ආදරෙන් ඉන්න හැමෝටම සුබ දවසක් ලැබුව මාසය ජයග්‍රාහී මාසයක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.